ලෝකයේ එදා මෙදා තුර බිහි වූ ධනවත්ම සමාගම ලෙස සැලකෙන්නේ ඩච් ඊස්ට් ඉන්ඩියා සමාගමයි. 1602 දී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හිදී ආරම්භි මෙම සමාගමේ නිල නාමය වූයේ විර්නිඩේ ඌස්ට් ඉන්ඩිසා කම්පැනි යන්නයි. VOC සමාගම ලෙසින් ප්‍රචලිත වූ මෙහි වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 7.9ක් ඉක්ම වූ බව සඳහන් වෙනවා. එය සමාගමකින් ඔබට ගිය ව්‍යාපාර මොඩලයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එය ලෝකයේ විප්ලවයක් ඇති කළ සමාගමක්. ලෝකයේ ප්‍රථම කොට නිකුත් කළ සමාගම ලෙසද VOC සමාගම ඉතිහාසයට එක් වෙනවා. ඒ වගේම කොටස් වෙළඳපොළ ලෝකයට හඳුන්වා දුන්නේ VOC සමාගමේ මූලිකත්වයෙන් බවද සඳහන් වෙනවා. VOC සමාගම ප්‍රබල නාවික බලඇණියකින් සමන්විත වූ සමාගමක්. ඔවුන්ට ආසියාවේ වෙළඳ ඒකාධිකාරයක් ඇති කර ගැනීමට හැකියාව ලැබුණා. එමෙන්ම වසර 200කට අධික කාලයක් ලෝකයේ කුළුබඩු වෙළඳාමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට VOC සමාගමට හැකියාව ලැබුණා. VOC සමාගම ව්‍යාපාරවලින් ඔබට ගෙය සමාගමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එය ක්‍රියාත්මක වූයේ රාජ්‍යයක් ලෙසයි. ඔවුන්ගේම වූ හමුදාවක් පවත්වාගෙන යාම, රාජ්‍යයන් සමග ගිවිසුම්ගත වීමේ හැකියාව, ඔවුන්ගේම මුදල් ඒකක පවත්වාගෙන යාමට හැකිවීම, රටවල් අල්ලා ගැනීම, යුද වැදීම, ඔවුන්ගේම අධිකරණ පවත්වාගෙන යාමට හැකිවීම, විශේෂයෙන්ම මරණ දඬුවම් වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමේ බලතලද මෙම සමාගමට ලැබී තිබුණා. 1602 දී නෙදර්ලන්ත රජයට අයත් සමාගමක් ලෙසයි මෙම සමාගම ආරම්භ වෙන්නේ. VOC සමාගම ආරම්භ කිරීමට බලපෑ හේතු මොනවාදයි සලකා බලමු. 16 වන සතවර්ෂයේදී ලෝකයේ කුළුබඩු වෙළඳාමේ ඒකාධිකාරය අත්කරගෙන සිටියේ පෘතුගීසි ජාතිකයන් විසින්. ඔවුන් ආසියාවෙන් රැගෙන ආ කුළුබඩු ලිස්බන් වරායේදී විකිණු අතර නෙදර්ලන්ත ජාතිකයන් විසින් මෙම කුළුබඩු මිලදීගෙන නැවත යුරෝපයේදී අලෙවි කළා. ලන්දේසීන්ගේ නිජබිම වූ ඕලන්දය ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වශයෙන් තමයි පැවතුනේ. ස්පාඤ්ඤවරු රෝමානු කතෝලිකයන් වූ අතර ලන්දේසීන් රෙපර්මාදු භක්තිකයන් වුණා. මෙම දෙපිරිස අතර තිබුණේ ආගමික වශයෙන් මතගැන්මක්. ලන්දේසීන් විසින් තම බහුබිම වූ ඕලන්දය නිදහස් කර ගැනීම සඳහා නිදහස් සටනක් ආරම්භ කොට තිබුණා. මේ අතර ස්පාඤ්ඤයේ රජ වූ දෙවන පිලිප් රජතුමා රාජ්‍ය උරුමයෙන් පෘතුගාලයේද රජු බවට පත් වෙනවා. දෙවන පිලිප් රජතුමා විසින් ලන්දේසීන්ට පෘතුගාලයේ ලිස්බන් වරායට පැමිණීම තහනම් කරනවා. පෘතුගීසීන්ගෙන් ලබාගත් කුළුබඩු වෙළඳාමේ යෙදුණු ලන්දේසීන්ට මෙයින් වදින්නේ මරුපහරක්. ඒ නිසා ආසියාවට ගොස් තමන්ම කුළුබඩු රැගෙන ඒම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැති වෙනවා. පෘතුගීසීන් ආසියාවට පැමිණ ශතවර්ෂයක් පමණ ගතවන තෙක් ඔවුන්ගේ වෙළඳ මාර්ග රහසිගතව පවත්වා ගැනීමට සමත් වුණා. එහෙත් 1595 පමණ වන විට මෙම රහසිගත වෙළඳ මාර්ග අනාවරණය කර ගැනීමට ලන්දේසීන් සමත් වුණා. ඉන්පසු ලන්දේසීන් ආසියාවට පැමිණ කුළුබඩු ඔවුන්ම රැගෙන ගොස් යුරෝපයේ වෙළඳාම් කළා. එහෙත් ලන්දේසි වෙළඳ කණ්ඩායම් අතරම කුළුබඩු සඳහා තරගයක් ඇති වුණා. මෙම කාරණය සැලකිල්ලටගත් ලන්දේසි පාලකයා විසින් මෙම කුඩා වෙළඳ කණ්ඩායම් එකතු කොට ඩච් ඊස්ට් ඉන්ඩියා වෙළඳ සමාගම නිර්මාණය කරනවා. මෙම ඩච් ඊස්ට් ඉන්ඩියා වෙළඳ සමාගමට නැත්නම් VOC සමාගමට විශේෂ වූ බලපත්‍රයක් ප්‍රදානය කරනවා. එය හැඳින්වුවේ චාටර් ලෙසයි. මෙම චාටර් එකට අනුව වෙනත් කිසිදු ලන්දේසි සමාගමකට ඔවුන්ට ලබා දුන් කලාපයේ වෙළඳ කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය හැඳින්වුවේ මොනොපොලි ලෙසයි. මෙම චාටර් එක ලබා දෙන්නේ වසර 21ක කාලයක් සඳහායි. වසර 21කින් පසු මෙම චාටර් එක නැවත අලුත් කළ යුතු වුණා. නැවත බොහෝ වතාවක් මෙම චාටර් එක අලුත් කරනු ලැබුවා. VOC සමාගමේ මොනොපොලි එක ලෝකයේ බොහෝ කලාපවලට බලපැවැත්තුවා. මෙම දීර්ඝකාලීන බලය නිසා VOC සමාගමට දිගුකාලීන සැලසුම් වලට යන්න හැකි වුණා. එමෙන්ම විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීමට, බලකොටු නිර්මාණය කිරීමට, වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට ඔවුන්ට හැකි වුණා. මෙම මොනොපොලි එක VOC සමාගමට මහත් පිටුවහලක් වූ අතර ඇති කරගත් වෙළඳ ඒකාධිකාරය මත ඔවුන් අධික ලෙස ලාභ ලැබුවා. VOC සමාගම ආරම්භ වීමත් සමග
ඔවුන්ගේ නෞකා කුළුබඩු දූපත් ලෙසින් හැඳින් වූ ඉන්දුනීසියානු දූපත්වලට යාත්‍රා කළා. ඔවුන් ඉන්දුනීසියාවෙන් සාදික්කා ගම්මිරිස් අරාබු නැටි වැනි කුළුබඩු යුරෝපයට රැගෙන වෙළඳාම් කළා. ඔවුන්ගේ අරමුණ ඊටාම සරල වුණා. ඊටාම අඩු මිලට මෙම කුළුබඩු මිලදී ගැනීමත් එමෙන්ම අධික ලාභයක් මත ඒවා යුරෝපයේ අලෙවි කිරීමත් ඔවුන්ගේ පරමාර්ථය වුණා. මුලින්ම මෙම ගමන් වාර ඉතා අනතුරුදායක වූ අතර විවිධ අනතුරු රෝගාබාධ මෙන්ම විවිධ විපත් නිසා ඔවුන්ගේ ජීවිත පවා නැති වුණා. එහෙත් එක සාර්ථක ගමන් වාරයකින් පසු අතිවිශාල ලාභයක් සහ අතිවිශාල ප්‍රතිලාභයක් ඔවුන්ට ලැබෙන බව ඔවුන් දැන සිටියා. වැඩි ගමන් වාරයක් ආසියාවට ගොස් කුළුබඩ රැගෙන ඒමට ඔවුන් උද්‍යෝගිමත් වුණා. VOC සමාගම ඉතා ඉක්මනින් වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට පටන් ගත්තා. මෙම වෙළඳ මධ්‍යස්ථාන හැඳින්වුවේ ෆැක්ටරි ලෙසයි. මෙහි කිසිම නිෂ්පාදනයක් නොකළ අතර ඒවා ගබඩා සහ VOC නිලධාරීන්ගේ නිවහන් වුණා. ප්‍රථම වෙළඳ මධ්‍යස්ථානය ජාවාහි බැන්ටන්හි පිහිට වූ අතර පසුව ඔවුන්ගේ මූලස්ථානය ජාවා දූපතේ බතාවියාහි පිහිට වූවා. අද මෙම බතාවියාව හඳුන්වන්නේ ඉන්දුනීසියාවේ ජකාර්තා නගරය ලෙසයි. VOC සමාගමේ අරමුණු කාලයත් සමග වෙනස් වුණා. වෙළඳාමෙන් ඔබ්බට ගොස් වැඩි පාලන බලයක් අත්කර ගැනීමට ඔවුන් උත්සාහ කළා. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිවාදීන් සමග සටන් කිරීමට පවා සිදු වුණා. විශේෂයෙන්ම ඉංග්‍රීසීන් සහ පෘතුගීසීන් සමග ඔවුන් සටන් වලට එළඹියා. VOC සමාගම වෙනස් වෙන්න පටන් ගත්තා. බණ්ඩා දූපතේ ජනතාව නිදහසේ තම කුළුබඩු ව්‍යාපාරය කරගෙන ගිය අතර ඔවුන් තම වෙළඳ ද්‍රව්‍ය පෘතුගීසීන්ට සහ ඉංග්‍රීසීන්ට අලෙවි කළා. එහෙත් VOC සමාගම මේ පිළිබඳව සතුටටපත් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ වෙළඳාමේ ඒකාධිකාරය ඔවුන් අතට ලබා ගැනීම. 1609 දී VOC බලයනියක් පැමිණ බණ්ඩාහි ජනතාව ගිවිසුමකට ඇතුල් කර ගැනීමට උත්සාහ කළා. එහෙත් බණ්ඩාහි ජනතාව මෙයට කැමති වුණේ නැහැ. ඒ අවස්ථාවේ ඇති වූ ගැටුමකින් පිරිසක් මිය ගිය අතර ඒ අතර VOC සමාගමේ නිලධාරීන්ද වුණා. මෙය VOC සමාගම කුපිත කිරීමට සමත් වුණා. එම අවස්ථාවේදී VOC සමාගමේ ගවර්නර් ජනරාල් ලෙස කටයුතු කළේ ජෑන් පීටර්සන් නම් අයෙක්. ඔහු තද තීරණ ගන්නෙක් වූ අතර ඔහු බණ්ඩා දූපත යටත් කර ගැනීමට ක්‍රියා කළා. 1621 දී බණ්ඩා ආක්‍රමණය කළ අතර එය ඉතා ක්‍රූර වුණා. බොහෝ බණ්ඩා වැසියන් මරා දැමුණා. ගැටුම් වලින් දහස් ගණනක් මිය ගියා. බොහෝ ගම්මාන ගිනිපත් කළ අතර ඔවුන්ගේ සාදික්කා වගාවන් විනාශ කළා. බණ්ඩාහි ජනතාව ආසන්න වශයෙන් අතුගා දැමුණා. VOC සමාගම විසින් වහලු වෙනත් ප්‍රදේශවලින් රැගෙන වී බණ්ඩාහි පදිංචි කළා. ඔවුන් සාදික්කා වැවීමට යොදාගත්තා. සාදික්කා වෙළඳාමේදී ඔවුන්ට තිබුණ බාධක ඉවත් කර ගැනීමට VOC සමාගම සමත් වුණා. ඔවුන් ලෝකයේ සාදික්කා සැපයීම තම සියතට ගත් අතර එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් වුණා. ශ්‍රී ලංකාව එවකට හැඳින්වූයේ සිලෝන් ලෙසයි. ශ්‍රී ලංකාවේ මුහුදුපඩ පළාත් පාලනය කළේ පෘතුගීසි ජාතිකයන් විසින්. එමෙන්ම ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබුණා. මෙම කුරුඳු වෙළඳාම සම්පූර්ණයෙන්ම පෘතුගීසීන් යටතේ තමයි තිබුණේ. ලන්දේසීන්ට මෙම වෙළඳාම Taman සතු කර ගැනීමට අවශ්‍ය වුණා. ප්‍රථම වරට ලන්දේසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1602 වසරේදී. පෙරදිග රටවලට ගමන් කරන අතර ජෝන් වෑන් ස්පීල්බර්ජන් නම් අද්මිරාල් වරයා ප්‍රමුඛ නැවතුණක් ශ්‍රී ලංකාවේ මඩකලපුව පරායට සේන්දුණා. ඔහුගේ පරමාර්ථය වූයේ කන්ද උඩ රට රජු හමු වී තමාගේ වෙළඳාම තහවුරු කර ගැනීමයි. එවකට කන්ද උඩ රට රාජ්‍යත්වයේ හෙබවූයේ පළවන විමල ධර්මසූරිය රජතුමායි. එතුමා හමු වූ ස්පිල්බර්ජන් විසින් පෘතුගීසීන් එළවා දැමීමට රජතුමාට උපකාර කළ හැකි බව ප්‍රකාශ කළා. රජතුමාද මෙයට කැමති වුණා. මෙය ලන්දේසීන්ට නොසිතූ විරු වාසියක් වූ අතර හැකි ඉක්මනින් යුද ආධාරද රැගෙන ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශ කරමින් නැවත පිටත් වුණා. 1603 දී සිබෝල්ට් බාට් නම් ලන්දේසි නාවිකයා විශාල නැව් හමුදාවක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියා. පළමුව ගාල්ල බලකොටුවට පහර දී එය අල්ලා ගැනීමට රජුට පොරොන්දු වූ සිබෝල්ට් බාට්
එය අල්ලා ගැනීමට සමත් වුණා. එහෙත් පොරොන්දු පරිදි ගාල්ල බලකොටුව රජුට පවරා දීමට ඔහු ක්‍රියා කළේ නැහැ. මේ පිළිබඳව රජතුමා අමනාපයට පත් වුණා. මේ පිළිබඳව කතා කිරීම සඳහා රජවාසලට කැඳ වූ සිබෝල්ඩ් වාර්ස් බීමතින් රජතුමා සමග ගැටුමක් ඇති කරගත්ත නිසා ඔහු මරා දමා තිබෙනවා. 1635 දී ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වෙන්නේ දෙවන රාජසිංහ රජතුමායි. එතුමා පෘතුගීසීන් ශ්‍රී ලංකාවෙන් පළවා හැරීමට ප්‍රමුඛත්වයේදී කටයුතු කළා. එමෙන්ම ඒ සඳහා ලන්දේසීන්ගේ සහායද අපේක්ෂා කළා. රාජසිංහ රජු සහ බතාවියේ නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡාවකට අනුව 1638 දී අඩ්මිරාල් වෙස්ට්බෝල් සහ උපාඩ්මිරාල් විලියම් කෝස්ටර් නම් නිලධාරීන් යටතේ විශාල යුද හමුදාවක් රැගත් නැවතුණක් පැමිණි අතර රාජසිංහ රජුගේ සහ ලන්දේසීන්ගේ ඒකාබද්ධ ප්‍රහාර වලින් මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ බලකොටු අල්ලා ගන්න සමත් වුණා. 1638 දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ගිවිසුමක් අත්සන් කළ අතර එය උඩරට වෙස්ට්බෝල් ගිවිසුම ලෙස හඳුන්වනවා. ඉන්පසු රාජසිංහ රජු ලන්දේසීන්ගේ සහාය ඇතුව මීකමුව සහ ගාල්ල බලකොටු අල්ලා ගන්නවා. එහෙත් ලන්දේසීන් ගිවිසුමට අනුව අල්ලාගත් මීකමුව බලකොටුව රජතුමාට පවරා දුන්නේ නැහැ. එයට හේතුව තමයි මීකමුව ප්‍රදේශයේ අධික ලෙස කුරුඳු වැවීම. ලන්දේසීන් ප්‍රකාශ කළේ පොරොන්දු පරිදි යුද්ධයට වියදම් වූ වියදම පියවනතුරු එය නැවත රජතුමාට පවරා නොදෙන බවයි. 1656 දී සිංහල හමුදා සහ ලන්දේසි හමුදා ඒකාබද්ධව එල්ල කරන ලද ප්‍රහාර වලින් කොළඹ කොටුව අල්ලා ගත්තා. ඉන්පසු ලන්දේසීන් කොළඹ කොටුව තමන්ගේ මධ්‍යස්ථානයේ බවට පත් කරගත්තා. කොළඹ කොටුවද නැවත රජතුමාට බාර නොදුන් ලන්දේසීන් සමග උරණ වූ රජතුමා තම හමුදාවද රැගෙන නැවත කන්ද උඩ රටට ගියා. ලන්දේසීන් විසින් 1658 දී මන්නාරම සහ යාපනය බලකොටු අල්ලා ගැනීමත් සමග පෘතුගීසි බලය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. මේ සඳහා ඔවුන්ගේ පැමිණීමේ සිට වසර 20ක කාලයක් ගත වී තිබුණා. ලන්දේසීන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ වෙළඳාමයි. ඒ නිසා ඔවුන් කන්ද උඩරට රජුන් සමග මිත්‍රශීලීව කටයුතු කළා. ලන්දේසීන් විසින් පෘතුගීසීන් එළවා මුහුදු බඩ පළාත් අල්ලා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රජතුමාට ඇති වූ වාසියක් නැහැ. මේ නිසා පෘතුගීසීන් එළවා ලන්දේසීන් ලංකර ගැනීම ඉඟුරුදී මිරිස් ගත්තා ලෙස ජනතාව කියන්න පටන් ගත්තා. VOC සමාගමේ ශ්‍රී ලංකාවේ පාලනය ශක්තිමත් වූ අතර ඔවුන් සියලුම කුරුඳු වතු පාලනය කළා. ඔවුන් ස්වදේශිකයන්ට වැඩ කිරීමට බල කළා. ශ්‍රී ලංකාවේ කුරුඳු ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ වුණා. මේ නිසා ඔවුන් අධික ලාභයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ තවත් වෙළඳ භාණ්ඩ වූ අලි ඇතුන් හුවක් වැනි දෑද ඔවුන් වෙළඳාම් කළා. ශ්‍රී ලංකාවේ පිහිටීම ඔවුන්ට උපාය මාර්ගිකව වැදගත් වුණා. මෙලෙස ශ්‍රී ලංකාව අසර 100කටත් වඩා ලන්දේසීන්ගේ පාලනයට නතු වී තිබෙනවා. ඉන්දුනීසියාවේ ජාවා දූපත VOC සමාගමට ඉතා වැදගත් මර්මස්ථානයක් වුණා. ඔවුන්ගේ මූලස්ථානය වූ බතාවිය පිහිටවන ලද්දේද ජාවා දූපතේ. මෙම දූපත් VOC සමාගමට මුලින්ම වෙළඳාම සඳහා මූලිකත්වය දුන්නා. නමුත් ජාවාහි බලවත් ස්වදේශීය රාජ්‍යයක් තිබුණා. සුල්තාන් මඩරාම් එහි අධිපති ධූරය දැරුවා. ඇතැම් විටක ඔවුන් සාමකාමීව ගනුදෙනු කළ අතර ඇතැම් විටක ගැටලු සහගත වුණා. 17 වන සියවසේ අගභාගයේදී සහ 18 වන සියවසේ මුල් භාගයේදී මඩරාම්ට අභ්‍යන්තර වියවුල් වලට මුහුණ දීමට සිදු වුණා. සුල්තාන් පදවිය සඳහා අභ්‍යන්තර යුද්ධ ඇති වූ අතර එය ජවනීස් සක්සෙෂන් බෝ ලෙස හඳුන්වනවා. VOC සමාගම මෙම අවස්ථාවෙන් බලය ලබා ගැනීමට කටයුතු කළා. ඔවුන්ට යුරෝපීය අවියායුධ සහ පුහුණුව ලැබූ හමුදාවක් සිටියා. ඔවුන් තමන්ට වාසි සහගත ලෙස පාර්ශවයන් මාරු කරමින් යුද්ධයට උදව් කළා. ඔවුන්ගේ පරමාර්ථය වූයේ ඉඩම් සහ තම වෙළඳ ආධිපත්‍ය තවදුරටත් තහවුරු කිරීමයි. මෙම යුද්ධයන්ගේ අතුරුඵලයක් ලෙස VOC සමාගම පාලකයන් බවට පත් වුණා.
ඔවුන් ජාවාහි විශාල ප්‍රමාණයක් තම පාලනයට නතු කරගත්තා. ඇතැම් තැන්වලදී ඔවුන් ඍජුව පාලනයට සම්බන්ධ නොවූ අතර දේශීය පාලකයන් VOC සමාගමට කීකරු අතකොළු බවට පත් කරගෙන ඔවුන්ගේ පාලනය ගෙන ගියා. ඔවුන් බදු එකතු කළ අතර දේශීය ගොවීන් අපනයනය සඳහා වගා කළ යුතු වුණා. ජාවා දූපත VOC සමාගමේ ප්‍රධාන ආදායම් උපයන මධ්‍යස්ථානය බවට පත් වී තිබුණා. VOC සමාගම වෙළඳ සමාගමක් පමණක් වුණේ නැහැ. ඉන් ඔබට ගිය බලතල ඔවුන්ට හිමි වුණා. ඔවුන්ට ලබා දුන් චාටර් එක හරහා ඔවුන්ට රාජ්‍යයකට සමාන බලතල ලැබී තිබුණා. එය සමාගමක් සඳහා අසාමාන්‍යතාවයක් වුණත් නෙදර්ලන්ත රජයට අවශ්‍ය වුණේ VOC සමාගම ශක්තිමත්ව පවත්වා ගැනීමයි. ඒ ඔවුන්ට තරඟකාරී වෙනත් ජාතීන් සමග තරඟ කිරීම සඳහායි. VOC සමාගමට තමාගේම හමුදාවක් එමෙන්ම නාවික හමුදාවක් තිබුණා. මෙම හමුදාවන් විශාල වූ අතර සොල්දාදුවන් යුරෝපීය සහ දේශීය රටවලින් කුලියට ලබාගෙන තිබුණා. VOC සමාගම බොහෝ අවස්ථාවල යුද්ධ සඳහා පැටළුණා. ඒ ඉංග්‍රීසි, පෘතුගීසීන් සහ විවිධ ස්වදේශික ජනකණ්ඩායම් සමග ශ්‍රී ලංකාවේ සහ බණ්ඩා දූපත්වල කරපු යුද්ධ මේ සඳහා උදාහරණ වෙනවා. VOC සමාගමට ආණ්ඩුකාරවරු පත්කිරීමේ බලය තිබුණා. ඉන් බතාවියාහි ආණ්ඩුකාර ධූරය ප්‍රධාන වුණා. ඔහු රටේ ප්‍රධානියා වූ අතර ඔහු VOC සමාගම වෙනුවෙන් මහත් කාර්යයක් කළා. VOC රාජ්‍යන් සඳහා නීති සම්පාදනය, වෙළඳ කටයුතු සහ පරිපාලනය ඔහු අතින් සිදු වුණා. VOC සමාගමට තමාගේම අධිකරණ පද්ධතියක් තිබූ අතර ඔවුන්ට දඬුවම් දීමේ හැකියාවද තිබුණා. ඔවුන්ට මරණ දඬුවම පවා ලබා දීමේ හැකියාව තිබුණා. මෙම බලතල VOC අද්විතීය තැනකට රැගෙන ගියා. මෙම තත්ත්වය සමාගමක් සතුව තිබූ රාජ්‍යත්වයකට සමාන තත්ත්වයක්. එනිසා ඇතැම් විට එය කම්පැනි ස්ටේට් ලෙස හඳුන්වනු ලැබුවා. VOC සමාගම ලෝකයේ විවිධ පළාත් දීර්ඝ කාලයක් පාලනය කළා. ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ ලාභ ලැබීමයි. එහෙත් මහජනයාගේ සුභසිද්ධිය පිළිබඳව ඔවුන් තැකීමක් කළේ නැහැ. මෙලෙස කාලයක් යන විට සමාගමේ නිලධාරීන්ද දූෂිතයන් වුණා. මෙම හේතුව සමාගම දුර්වල වීමට හේතුවක් වුණා. එමෙන්ම ඔවුන් පැටළුණු යුද්ධයන්ගේ ඉතා ඉහළ පිරිවැයද සමාගමට දරා ගැනීමට නොහැකි වුණා. බලකොටු සහ හමුදා නඩත්තු කිරීමද ඔවුන්ට ඉතා අසීරු කාර්යයක් වුණා. සියලු දේ වෙනස් වෙන්නට පටන් ගත්තා. වෙනත් යුරෝපීය ජාතීන් සමග වෙළඳාමට ඇති වූ තරඟය ඉතා බලවත් වුණා. විශේෂයෙන්ම ඉංග්ලිෂ් ඊස්ට් ඉන්ඩියා වෙළඳ සමාගම ඇති කළේ ප්‍රබල බලපෑමක්. VOC සමාගමට ටිකෙන් ටික බංකොලොත් භාවයට පත්වන්නට පටන් ගත්තා. යුරෝපයේ සිදු වූ යුද්ධද මේ සඳහා හේතු වුණා. ප්‍රංශය විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කළා. මේ නිසා VOC සමාගමේ කටයුතු විනාශ මුඛයට පත් වුණා. පැරණි බිස්නස් මොඩලය අසාර්ථකත්වයට පත් වෙන්නට වුණා. අවසානයේ VOC සමාගම විසිරුවා හරින්නට සිදු වුණා. එය සිදු වූයේ 1799 දෙසැම්බර් 31 වන දිනයි. ඔවුන්ගේ ණය සහ යටත් විජිතයන් පවරා ගනු ලැබූ අතර නෙදර්ලන්ත රජයේ පාලනයට යටත් කළා. VOC සමාගම සන්තකයේ තිබූ ප්‍රදේශ ඩච් කොලනි බවට පත් වුණා. මෙය ඩච් ඊස්ට් ඉන්ඩීස් හි ආරම්භයයි. පසුව මෙම දූපත් සමූහය ඉන්දුනීසියාව බවට පත් වෙනවා. VOC සමාගම ඉතිහාසයේ ගැඹුරු සලකුණක් ලැබූ අතර එය සමාගමක් අධිරාජ්‍යයක් ලෙස ක්‍රියා කළේ කෙසේදයි පෙන්වා දුන්නා. එය ලෝකයේ ව්‍යාපාරකරණයේ පුරෝගාමියා වුණා. ව්‍යාපාරික කොටස් නිකුත් කිරීම සහ කොටස් වෙළඳ පොලේ ආරම්භකයාද වූයේ VOC සමාගම. නමුත් එහි ක්‍රමවේදය බොහෝ කෲර ස්වභාවයක් දැරුවා. එය ජනතාව සහ සම්පත් සූරා කෑවා. VOC සමාගමේ කඩාවැටීම යුගයක අවසානය සනිටුහන් කළා. VOC කතාව අපට බොහෝ දේ කියා දෙනවා. එනම් වෙළඳාම බලය සහ ජනපදකරණය මෙන්ම කෲර සහ කෑදරකම ජනතාව මත බලපාන්නේ කෙසේද යන්නයි.